අනන්නාසයෝ කොරියානු භාෂා විභාගයෙන් ලකුණු 295ක් ගත්ත කෙනෙක් වශයෙන් මම ඉතින් මම ඔයාලට අද මම කියන්න යන්නේ මේ විභාගයේදී මම කොහොමද මගේ කොරියානු භාෂා පළමු පොත කොහොමද මම පාවිච්චි කරපු විදිය මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා නම් නංගිලා මල්ලිලා ඔයාලා හැමෝටම ලකුණු 200න් 200ට යන ගමන ඉතා පහසු වෙනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද මම පොත් දෙක පාවිච්චි කරේ. මම මෙතනදි කරා මේ කොරියානු භාෂාව පොත් දෙකක් මම ගත්තා. පළමු පොත මේක ඔයාලට පේනවා ඇති. මේක මේ සිංහල ට්‍රාන්ස්ලේටර් එක තියෙනවා. මේ හැම එකම සිංහල ට්‍රාන්ස්ලේට් එක තියෙනවා. සිංහල පරිවර්තනය. නමුත් මේ පොතේ සිංහල පරිවර්තනය නැහැ. මේ ඔයාලට පේනවා ඇති. එතකොට මට හරි ලේසි විභාගෙදී අවශ්‍ය දේවල් ටික පාඩම් කරගන්න. මම කරේ මේ පොත් දෙක මට යූස් කරන්න ඕන උනේ එකක මම සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් මම හැම වචනයක් ගානේ මම ලිව්වා. ලියලා මේ ප්‍රශ්න එහෙම තියෙද්දි ලිව්වා. එතකොට මම අනික් පොතෙන් කරේ මේ පොත තමයි මම ගොඩාක් පාවිච්චි කරේ. ඉතින් දැන් මේක ප්‍රශ්න එහෙම කරද්දි දැන් මෙව්ව එහෙම ප්‍රශ්න කරද්දි නොදන්න වචනයක් තියෙනවා නම් මම මේ පොතෙන් තමයි සිංහල තේරුම් බැලුවේ. ඉතින් ඔයාලට මම කියන්නේ මේ වගේ පොත් දෙකක් තියෙනවා නම් ඔයාලට මේ ගමන ගොඩාක් ලේසි. එහෙනම් අපි බලමු කොහොමද මගේ පළවෙනි පොත කියන්නේ සිංහල පරිවර්තනයේ පොත කොහොමද මම පාවිච්චි කරේ කියලා. දැන් මෙව එහෙම විභාගයට එනවා කියන දේවල් ටිකක් තියෙනවා. ඒවා මම වෙනම රතු පෑනෙන් කෙලින්ම හයිලයිට් කරලා තියෙනවා. මම ඔයාලට පෙන්නනවා 6 වෙනි පාඩමේ ඉඳන් 30 වෙනි පාඩම වෙනකන් මගේ කොහොමද මගේ පාඩම් වල ටික කොහොමද මම කරගත්තේ කියලා. ඉතින් මේ තමයි 6 වෙනි පාඩම චොනන් තුවන් නිම්නිදා මම තුවන් වෙනවා. ඉතින් මේ පාඩමේ ඉඳන් මම 30 වෙනි පාඩම වෙනකම් මම පෙන්නනවා කොහොමද මම පොත හරියට පරිහරණය කළේ කියලා. ඉතින් මේක දකින ඔයාලටත් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණොත් නම් ඔයාට ස්වයං අධ්‍යයන පෙළ පොත කියන්නේ ඒකනේ. තනියම මේ මැච් එක ගහ ගන්න පුළුවන්. මොකද තමන් තනියම මේකට අවධානය දෙන වැඩි තරමට තමන්ට මේක පිහිටන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් ඔයාලටත් විභාගයෙන් ඉහළම ලකුණු මට්ටමට යන්න පුළුවන්. ඉතින් අපි පෙරලලා බලමු කොහොමද 30 වෙනි පාඩම වෙනකම් මම කොහොමද මගේ පෙළ පොත් දෙක මම සම්පූර්ණ කරගත්තේ කියලා. දැන් ඉල්ගි කොටස් වෙන මම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. වැඩිදුර අභ්‍යාස ටිකක් වෙනම පරිවර්තනය කරලා තියෙනවා. අටවෙනි පාඩම නවවෙනි පාඩම
10වෙනි පාඩම 11වෙනි පාඩම විශේෂයෙන් මෙව්වල අර ඉල්ගි කොටස් වැඩිදුර අභ්‍යාස කොටස් ඉව මම වෙනම මම ලියලා තියෙනවා. ඉතින් මේව තමයි ඉතින් ගොඩක් එක්සෑම් එකට එන්නේ. ඉල්ගි කොටස් අමාරු කියන කට්ටියට. ඉතින් මේ වගේ කරගන්න පුළුවන් නම් ඔයාලට විභාගය තවත් ලේසි. 12 වෙනි පාඩම දහතුන්වෙනි පාඩම දාහතර පාඩම 15 වෙනි පාඩම දාත පාඩම මේවෙම වලට පේනවා ඇති. එන්න පාඩම් ටික සංකීර්ණ වෙනවා. එතකොට මම ඒවා ලස්සනට දීලා තියෙනවා. රතුපෑනුත් මම ලියලා තියෙනවා. සමහරක් අමතක වෙන ව්‍යාකරණ තියෙනවා නම් ඒවත් මම වෙනම ලියලා තියෙනවා. 18 පාඩම දානමය පාඩම ඊගි කොටස් 20 වෙනි පාඩම එක පාඩම 22 පාඩම 23 පාඩම 24 පාඩම 25 පාඩම 26 පාඩම 27 පාඩම 28 පාඩම 29
29 පාඩම ඔයාලට පේනවා ඇති එන්න පාඩම් වල කොටස් ගැඹුරු වෙනවා. 30 වෙනි පාඩම. ඒ වගේම පිටිපස්සේ වචන තියෙන කොටස් මම මේ හරියටම සිංහල පරිවර්තනයට මම කරලා තියෙනවා. ඉතින් මේ ටික මට හරියට පහසු වුණා මගේ භාෂා දැනුම වර්ධනය කරගන්න. ගොඩක් අය පිටිපස්සේ මේ වචන ටික මේ පෙළ පොතේ තියෙන ටික ගොඩාක් වෙලාවට වැරදි. ඒක පොඩ්ඩක් තමන් හොයලා බලලා මේ තමයි මේ වැටික් කරගන්න ඕන. නැත්නම් වැරදි තේරුම් තමයි අපි පාඩම් කරගන්නේ. ඔයාලටත් පුළුවන් නම් මේ වගේ පොඩි කැපකිරීමක් යොදලා මේ විදිහට අච්චුපොත පරිහරණය කරන්න. ඔයාලටත් ලකුණු 200න් 200 වගේ ඉහළ මට්ටමකට ගන්න ලකුණු ගන්න එක ඉතා ලේසි දෙයක්. ඉතින් ඇත්තට මට කියන්න උවමනා වුණේ මේ ඔයාලට මේ වගේ වැඩ කරන්න පුළුවන් නම් පොඩ්ඩක් කැපවීමක් කරන්න පුළුවන් නම් මොකද විභාගේ අමාරු නැහැ. විභාගේ හරිම ලේසි. හැබැයි ඉතින් පාඩම් කරපු කෙනෙක්ට තමයි මාරම ලේසි. මම වුණත් ගොඩක් පාඩම් කරා. මම දවසකට පැය 4යි මම නිදාගත්තේ. පාන්දර උදේ 2ට නැගිටිනවා. නිදාගන්නේ මම රෑ 10ට. ඉතින් අච්චු පොත් දෙකට මම පැය 6ක් වෙනම කාලයක් යොමු කරා. ඉතුරු වෙලාවෙ මම කරේ පේපර් කරන එක. ඉතින් ඒ වගේ කැපකිරීමක් මම අන්තිම මාස 4 තමයි මේ ගේම ගහන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේ වගේ දෙයක් කරගන්න. ඔයාලටත් පුළුවන් මේ ඉහළ ලකුණු මට්ටමකට. ඉතින් මම අනිත් පොත පෙන්නන්න. මම මේ අච්චු පොත් දෙකක් මම ගත්තා. මේකේ තියෙන මේකේ සිංහල පරිවර්තන කිසිම දෙයක් නැහැ. මේකේ තියෙන ඕන කොරියන් වචන ටික විතරයි. ඉතින් මම මේක තමයි මේ පොත තමයි මම ගොඩක් පාවිච්චි කරේ. මේක පාවිච්චි කරලා අමාරු වචන දන්නේ නැති වචනයක් තියෙනවා නම් තමයි මම මේ පොතෙන් බලන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණා නම් බය නැතුව විභාගයේ ඉහළ මට්ටමකට යන්න පුළුවන්. මොකද විභාගය දැන් එන්න අමාරු වෙනවා. අපි අපේ දක්ෂතාවය මත තමයි දැන් තීරණය වෙන්නේ සියල්ල. ඔයා කොච්චර මේ විභාග වෙනුවෙන් මහන්සිය දරනවද ඒක ප්‍රතිඵල වාට ඒ වගේම හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔකයි මට කියන්න ඕනේ. මේ තමයි මගේ පළමු පොත. මේ පාවිච්චි කරපු විදිය. ඉතින් මේ වගේ පාවිච්චි කරපු ඉඳ තමයි මට ලකුණු 295ක් ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලටත් මේ වගේ අධ්‍යයනය කරනවා නම් ඔයාලටත් පුළුවන් ඉහළ මට්ටමකට යන්න. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ නරඹුවාට. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ බලලා යම් කිසි දෙයක් ඔයාලගේ ජීවිතේට ගත්තා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට ජය වේවා. අපි කොරියාවේදී හම්බෙමු.